හායි අද උදේ මෝර්නින් වීඩියෝ එකක් මම කරේ නෑ වෙනදට කන ගමන්නේ කරේ වීඩියෝස් දෙකක් විතර අද කරේ නෑ අද මම කෑවා ඒ උනාට කරේ නෑ මම හරියට එන්ජොයි කරනවා ඒ කන ගමන් කරන වීඩියෝ එකයි ඊට පස්සේ මට එන responses whether good or bad whatever ඉතින් anyway අද ආවා one gold face mall එකට යාළුවෙක් එක්ක දන්න යාළුවෙක් ඕගොල්ලෝ පොඩි බඩු වගේක් ගන්න තියෙනවා මම ඉක්මනටම පණිවිඩයක් කියන්න ආවා ස්පෙෂලි ගෑනු ළමයින්ට මට වෙච්ච එක්ස්පීරියන්ස් එකක් මේක දැන් දවස් ගාණක් තිස්සේ මම හිතනවා මේක ෂෙයා කරන්න ඕනේ කියලා හැම වෙලේම මට ඒක අමතක වෙනවා ඇත්තට ඕගොල්ලන්ට කවුරු හරි WhatsApp එකකින් overseas number එකකින් message කරොත් මොනවාම හරි දෙයකට දැන් මට ආවේ tourism packages තියෙනවද කියලා අහලා ඇත්තටම මගේ Digimon එකට අමතරව Big Smile කියලා කම්පැනි එකක් තියෙනවා අපි travel packages කරනවා. එතකොට මං හිතුවා මගේ නම්බර් එක ගත්තා කිව්වේ මගේ ඉස්කෝලේ නංගි කෙනෙක්ගෙන්. එයාගේ නමත් කියලා කිව්වා. කතා කරගෙන යද්දී එයාගේ requirement එක ටිකක් වෙනස්. ඒ කියන්නේ එයාගේ boss කෙනෙක් ලංකාවට එනවා කියලා දවස් 12කට. එයාට female guide කෙනෙකුයි කවුරු හරි female ඒ කියන්නේ temporary girlfriend කෙනෙකුත් එයා හොයනවා. ඕම ගාලා conversation එක වෙනස් වුණා. ඉතින් ඇත්තටම කියනවා නම් මංගාව එහෙම කට්ටිය නැහැ මේ රෙකමන්ඩ් කරන්න ආනේ මේ අද ඔයා ඩේට් එක යන්නේ හෙට ඔයා ඩේට් එක යන්නේ කියන්න මට යාළුවෝත් නැහැ මට එහෙම දෙන්න ගෑනුත් නැහැ. එතකොට ඒක මම ක්ලියර්ලි කතා කරපු කෙනාට කිව්වා. දැන් මම හිතාගෙන කතා කරන්නේ මේ ගෑනු කෙනෙක්ට කතා කරනවා කියලා WhatsApp එකෙන් මොකද මේ UK නම්බර් එක එයාගේ නම ගහලාම Facebook එකේ බැලුවම තැත් account එකකුත් පෙන්නනවා. ඉතින් මගෙන් අහනවා ඉවරයක් නැතුව අනේ වගේ යාළුවෙක්වත් නැද්ද කියන්නකෝ මම කතා කරන්නම් අක්කා ඉතින් මට එහෙම කියන්න යාළුවෝ නැහැ ඇත්තටම පස්සේ මට ටිකක් සැක හිතුණා හිතේ මගේ ප්‍රොෆයිල් එකත් බලලා දැන් මගේ Facebook ප්‍රොෆයිල් එක ඇත්තටම මම ඔඩියන්ස් එකට ඕපන් කරලා තියෙන්නේ yes නෑලුවෝ හොටන් ප්ලේස් එකට යන්නද එතන දැන් කොහෙද යන්නේ ඩයටින් පෙරක් දාගෙන ඩයටින් ඩයට් නැහැ මේ තිබහනම් බොමු මම හිතුවා ඔයා මේක ගන්නකම් පොඩි වීඩියෝ එකක් කර කර හිටියා ඔය කරනවා සෝරි අනි මේ කරුණ එක අද අපි දෙන්න යනවා ෆුල් ෆන් එකේ one gold face පොඩි shopping පාරක් දානවා bye hi so අද උදේ කතා කර ඉද්දී interrupt වුණා වීඩියෝ එක. ඊටු ටික මම කියන්න ආවේ unknown numbers වලින් ඕගොල්ලන්ට messages එනවා නම් එක එක inquiries වලට respond කරන්න යන්න එපා. ඒවා තනිකරම ඇත්තටම scams. so ඇත්තටම හිතුවේ conversation එකෙන් 4:03ක්ම යනකම් මේ මගේ ඉස්කෝලේ නංගි කෙනෙක් කියලා මට කතා කරන්නේ. මොකද මට කිව්වේ මගේ ඉස්කෝලේ නංගි කෙනෙක්ගේ නමකුත් කියලා. එයා තමයි නම්බර් එක share කරේ. එහෙම කියලා අපිට වඩා ගොඩක් බාලයි බාලපන්ති විදිහ අපි හොයන්න යන්නේ නැහනේ. ළමයි කී දෙනෙක් ඉන්නවද මේ ඉස්කෝලයක් ගත්තොත්. ඉතින් ඇත්තටම හිතුවේ conversation එක යන්න මගේ ඉස්කෝලේ නගි කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා මම අන්තිමට ඇනලයිස් කරේ හොද්දටම අපේ ප්‍රොෆයිල්ස් ස්ටඩි කරලා දේවල් හොයාගෙන අපි ඉතින් ලයික් කරනවා කමෙන්ට් කරනවා ඒවත් ඒගොල්ලෝ මොනිටර් කරනවා ඇති. අර එහෙම රෙෆරන්ස් එකක් කිව්වම අපි අහන්න යන්නෙත් නැහනේ. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝගේ කාගේ හරි කිව්වොත් අරයා දුන්නා මෙයා දුන්නා කියලා හැම වෙලේම ඒගොල්ලෝගෙනුත් කෝල් කරලා අහන්න මගේ නම්බර් එක මොනකට හරි ෂෙයා කරාද කියලා. කොරස්පොන්ඩ් කරන්න යන්න එපා. account numbers යවන්න එපා. එතකොට එවන links click කරන්න එපා. මට උනේ ඒක. ඉතින් එයා හිතන්නේ සමහරක් විට දැන් tour package එකක් නිසා මේක දැන් conversation එක දිගටම ඔහොම යද්දී මමත් ෂෙයා කරයි කියලා account number එකක් payment එක receive වෙන්න. ඉතින් මම එහෙම මුකුත් කරේ නෑ. අන්තිමට මම සැක හිතලා මම එයාගෙන් අහුවා ඔයා කවුද ඇත්තටම කියලා. ඊට පස්සේ කිව්වා මේ මම ඔයාලට තව චුට්ටකින් ගන්නම් call එකක් අපි කතා කරමු කියලා. අර profile picture එක තිබ්බනේ. ඒ WhatsApp එකේ profile picture එකක් DP එකකුත් තිබ්බා. ඒක තයින් කරලා තිබ්බා. ඊට පස්සේ මම ඇත්තටම ඒ නම මට අහවලා කියලා කතා කරපු කෙනාව මම සර්ච් කරාම ඒ තිබ්බ ප්‍රොෆයිල් පික්චර් එකම එයාගේ Facebook ප්‍රොෆයිල් එකේ තිබ්බා. ඊපස්සේ මම එයාට කතා කරාම එයා එතකොට travel කරනවා ඒ girl husband මෙහි ලංකාවේ වැඩ කරනකොට එයා මෙහි හොඳ
කම්පැනි එකක වැඩ කරන්නේ. ඉතින් මම මේ විස්තර එච්චර ඩිස්ක්ලෝස් කරන්න ඕනේ නැහැ, අවශ්‍යත් නැහැ. කොහොම හරි මට ඇත්තට මොමනාව තිබ්බා ගිහිල්ලා ලීගල් ඇක්ෂන් එකක් ගන්න. ඒ කියන්නේ නම්බර් එකම දීලා රිපෝට් කරන්න. නමුත් මගේ තියෙන වැඩත් එක්කයි මට එච්චර දුර එන්ගේජ් වෙන්න පස්සේ මම හිතුවා යන්න ඕනේ ඔයාට CID එකට හරි මම යන්න ඕනේ, කම්ප්ලේන් කරන්න ඕනේ, ඊට පස්සේ ඔකත් එක්ක ඩීල් කරන්න ඕනේ මම. ඉතින් ඒක නිසා මම ඒක එච්චර දුරට ගියේ නැහැ. සෝ මම ඔයගොල්ලන්ටත් කියන්නේ මේ වගේ කාගේ හරි දැනඳුණු කමක් කියලා කවුරු හරි ඕවර්සීස් නම්බර් එකකින් මෙසේජ් කරොත් කෙයාෆුල් වෙන්න. සෝ ඕක තමයි මට ඇත්තටම අද කියන්න ඕනේ උනේ. Take care. Bye.